ඔයාලා අදත් එකතු වෙන Geekbrain YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ අපි කොහොමද නාසයකට යන්නේ, නාසයකට යන්න නම් අපිට තියෙන ක්වොලිෆිකේෂන් මොනවද? ඒ වගේම ඒකෙදී අපිට මොන වගේ ඉන්ටර්වයුව ප්‍රොසෙස් එකකට ෆේස් කරන්න වෙනවද කියන එක. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට description එකේ තියෙන link එකෙන් join වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඔයත් නාසයකට යන ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාව වගේ පොඩි රටකින් එහෙම නැත්නම් ජනගහනයෙන් අඩු රටකින් මේ වගේ ලොකු තරගයක් තියෙන NASA වගේ කම්පැනි එකකට ජොයින් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි නේද කියන එක. හැබැයි ඇත්තටම ලෝක ජනගහනයෙන් 2000කට ආසන්න පිරිසක් තමයි මේ NASA එකේ වැඩ කරන්නේ. ඒ 2000න් 10%ක් විතර ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ 200කට ආසන්න පිරිසක් ඉන්නේ මේ වෙනකොටත් ශ්‍රී ලාංකිකයෝ. ඒ වගේම NASA එකට ජොයින් වෙන්න නම් ඔයා ගාව මේන් ක්වොලිෆිකේෂන්ස් දෙකක් තියෙන්න ඕන. පළවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි ඔයාට ඇමරිකන් සිටිසන්ෂිප් එක එහෙම නැත්නම් ඇමරිකානු පුරවැසිභාවය තියෙන්න ඕන. ඒ වගේම දෙවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි ඔයාට ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕන. ඒ කියන්නේ STEM සබ්ජෙක්ට් වලින් 4 year degree එකක් තියෙන්න ඕන. පළවෙනි ක්වොලිෆිකේෂන් එක එහෙම නැත්නම් ඇමරිකන් සිටිසන්ෂිප් එක ෆුල්ෆිල් කරන්න ඔයාට මේන් මෙතඩ් තුනක් තියෙනවා. පළවෙනි මෙතඩ් එක තමයි ඔයාට එම්ප්ලොයර් බේස් මෙතඩ් එක, දෙවෙනි මෙතඩ් එක තමයි family based method එක, තුන්වෙනි method එක තමයි visa lottery එක එහෙම නැත්නම් green card කියන එක. පළවෙනි method එකේදී ඔයාගේ family එකේ කෙනෙක් හෝ කීප දෙනෙක් ඇමරිකාව තුල වසර ගණනාවක් එහෙම නැත්නම් එයාලට citizenship එක තියෙනම් ඒ හරහා ඔයාට පුළුවන් citizenship එකට apply කරන්න. ඒ වගේම දෙවෙනි method එක තමයි employer based method එක. මේ ක්‍රමෙන් තමයි ගොඩක් වෙලාවට ලාංකිකයෝ එහෙම නැත්නම් ලංකාවේ academic field එකේ ඉන්න කට්ටිය apply කරලා එයාලා job එකකට apply කරලා ඒ හරහා තමයි එයාලා citizenship එක ගන්න. ඒ වගේම තුන්වෙනි method එක green card කියන method එක. මම green card එකට කොහොමද apply කරන්න කියන එකත් හැම අවුරුද්දෙම වීඩියෝ එකක් දානවා. ඔයාලට මේ අවුරුද්දෙත් වීඩියෝ එකක් දැම්මා. green card එක apply කරද්දී ඒකෙදී ඔයාගේ luck එක අනුව තමයි ඔයාලට chance එකක් හම්බ වෙන්නේ. ඒකෙදී ඔයාලට chance එකක් හම්බ වෙයිද කියන එක අපිට කලින් කියන්න බැරි හින්දා ගොඩක් වෙලාවට ඔයා citizenship එකට apply කරන කෙනෙක් නම් ඔයාට apply කරන්න වෙන්නේ මේ employer based කියන method එක හරහා. ඒකෙදී ඔයා MSc එකක්, PhD එකක් එහෙම නැත්නම් higher education වලට ඇමරිකාවට ආවට පස්සේ ඒකෙදී ඔයාට පුළුවන් higher education complete කරලා පස්සේ ඇමරිකාව තුල job එකකට apply කරන්න. එහෙම නැත්නම් ඔයාට ශ්‍රී ලංකාව තුල ඉඳන්ම ඇමරිකාව තුල තියෙන job එකකට apply කරලා ඒ job එක හරහා ඔයාට පුළුවන් citizenship එක අරගන්න. එතකොට ඔයාට තේරෙනවා මේකෙදී ඔයාගේ මේ කියන qualification එක fulfill කරන්නත් ඔයාට academic qualification අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට. අර method දෙකෙන් ඇරුණම employer based කියන method එකෙන් ඔයාගේ citizenship එක ගන්නවා නම් ඒකට අනිවාර්යයෙන්ම ඔයාට academic qualification තියෙන්න ඕන. මොකද ඔයා MSc එකක්, PhD එකක් එහෙම නැත්නම් degree හරහා කෙලින්ම job එකකට apply කරලා ඕන ඔයාට ඒ citizenship method එකෙන් ඔයාගේ citizenship එක අරගන්න. ඒ වගේම ඔයාගේ academic qualifications විදියට ඔයාට 4 year honorable degree එකක් තියෙන්න ඕන STEM subject වලින්. ඒ කියන්නේ computer engineering, electrical engineering, electronic engineering, robotic engineering, aeronautic engineering, aerophysics engineering, ඒ වගේම earth science engineering වගේ subject වලින් හෝ ඊට අදාළ subject වලින් ඔයාට 4 year honorable degree එකක් තියෙන්න ඕන. එහෙම තිබ්බොත් ඔයාට පුළුවන් entry engineering position වලට එහෙම නැත්නම් scientific position වලට apply කරන්න. ඒ වගේම ලංකාව තුළ private එහෙම නැත්නම් government university එකක හොඳ GPA එකක් එහෙම නැත්නම් හොඳට perform කළා ඔයාගේ degree එක ගත්තොත් ඔයාට පුළුවන් scholarship එකක් හරහා USA වල එහෙම නැත්නම් ඇමරිකාවේ MSc එකකට PhD එකකට apply කරන්න. එහෙම නැත්නම් ඔයාට 3 year degree එකක් තිබ්බත් MSc එකකට PhD එකකට ඔයාට මුදල් ගෙවලා apply කරන්න පුළුවන්. ඒ අරුණම ඔයාට scholarship එකක් කරා apply කරන්න පුළුවන් ලේසියෙන්ම වැඩි මුදලක් ගෙවන්න නැතුව. ඒකෙදි මෙන්න මේ විදියට ඔයා හොඳ GPA එකකින් ඔයාගේ degree එක complete කරොත්. ඒ වගේම academic කරන අතරතුර NASA එකේ තියෙන research papers ඒ වගේම research වලට join වෙනවා නම් ඒ වගේම යාලගේ project වලට competition වලට join වෙනවා නම් ඒකෙදි ඔයාට interview එක pass වෙද්දී interview එකට face කරද්දී ඒක ලොකු support එකක් වෙනවා. ඒ වගේම NASA එකට join වෙද්දී ඔයාට directly NASA එකට apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් NASA එකත් එක්ක collaborate වෙලා වැඩ කරන European Space Agency වගේ ආයතනයකට join වෙලා ඒ හරහා NASA එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර scholarship හරහාත් ඔයාට NASA එකට join වෙන්න පුළුවන්. සමහර ස්කෝලර්ෂිප් තියෙනවා NASA එකේ වැඩ කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ ළමයෙක් නම් ඒ කියන්නේ ඔයගේ අම්මා හරි තාත්තා හරි NASA එකේ වැඩ කරනවා නම් ඒකේදී ඔයාලට chance එකක් හම්බ වෙනවා ස්කෝලර්ෂිප් එකක් කරහා NASA එකේ වැඩ කරන්න. ඒ වගේ දේවල් ලංකාව වගේ රටකට හම්බ වෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ
ඔයාලගේ අම්මලා තාත්තලා නාසයක වැඩ කරන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. ඒ වගේම නාසයකට apply කරද්දී ඔයාලට මුලින්ම NASA jobs කියන site එකෙන් හරි එහෙම නැත්නම් usajobs.gov කියන site එකෙන් හරි ඔයාලට search කරලා නාසයකේ තියෙන job වලට අදාළව ඔයාගේ CV එක ඔයාලට submit කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ CVs ටික filter කරලා ඒක short list කරලා එයාලා ඔයාලට මුලින්ම virtual interview එකක් එහෙම නැත්නම් in personal ඒ කියන්නේ ඔයාලට විතරක් තනියෙන් interview එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට දෙවෙනි interview එක විදියට face කරන්න වෙන්නේ technical and behavior interview එකට. ඒකෙදී ඔයාගේ technical skills, problem solving skills, ඒ වගේම team work, ඒ වගේම NASA core values ගැන ඔයාට idea එකක් තියෙද කියලා ඒ interview එකේදී බලනවා. ඒ interview එකත් pass වුණොත් ඔයාට ඊළඟට security clearance එකක්, background clearance එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ history එක මොන වගේද, ඔයාට citizenship එක හම්බෙලා තියෙන මොන කාලෙද, ඒ වගේම ඔයාට විරුද්ධව මොන හරි පැමිණිලි එහෙම නැත්නම් අපරාධ වගේ චෝදනා තියෙද, ඒ වගේ දේවල් එයාලා බලන. මොකද නාසික කියන්නේ ගොඩක් රහස් තියෙන ආයතනයක්. ඒවා අනිවාර්යයෙන්ම සුරක්ෂිතව තියෙන්න ඕන. ඒක හින්දා හැම කෙනෙක් ගැනම එයාලා අවධානයෙන් ඉන්නේ. ඊට පස්සේ තියෙන ෆයිනල් ඉන්ටර්විව් එක. මේ ෆයිනල් ඉන්ටර්විව් එකේ තමයි ඔයාගේ ඔෆර් එක එහෙම නැත්නම් ඔයාගේ සැලරි එක මොන වගේද කියන එක තීරණය කරන්නේ. ඒ වගේම ඔයාටත් මම කියපු qualifications තියෙනම් academic qualification වගේම ඔයාට citizenship එක තියෙනම් ඔයාට පුළුවන් මම කියපු site එකට ගිහලා මම description එකේ දාලා තියෙන link එකෙන් ඔයාට කැමති නම් ඔයාගේ CV එක submit කරලා බලන්න ඔයාට interview call කරනවද කියලා. අද වීඩියෝ එකේදී මම කතා කරේ ඔයාලා නාසයකට join වෙන්න කැමති කෙනෙක් නම් කොහොමද අපි නාසයකට apply කරන්නේ, ඒ වගේම interview process එකේදී අපි කොහොමද face කරන්නේ, ඒ වගේම ඔයාලට තියෙන qualifications මොනවද කියන එක. ඔයාලටත් නාසයක සම්බන්ධව experience එකක් තියෙනම් අනිවාර්යයෙන්ම comment section එකේ අපිත් එක්ක share කරගෙන යන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකත් අනිවාර්යයෙන්ම comment section එකේ add කරගෙන යන්න. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට description එකේ තියෙන link එකෙන් join වෙන්න. ආව Instagram TikTok වලින් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බෙමු. Thank you.